Hello everyone, welcome back to my YouTube channel. අද තමයි 7 days study challenge එකේ 6 වෙනි දවස. ඔයා තමයි 7 days study challenge එකේ කලින් දවස්වල vlogs ටික බැලුවේ නැත්නම් ඒ vlogs ටික බලලා මේ වීඩියෝ එක බලන්න. මම හිතුවා day 6 එකයි 7 එකයි එකම වීඩියෝ එකකින් කියනවා කියලා. ඒක නිසා මම එක වීඩියෝ එකකින් ගෙනාවා. මේ මගේ පළවෙනි study session එක. දැන් මම study කරන්නේ geography. මගේ දෙවනි ස්ටඩි සෙෂන් එක. දැන් මම ස්ටඩි කරන්නේ ඉංග්‍රීසි. මම ස්ටඩි සෙෂන් දෙකයි දාලා තියෙන්නේ. මම ස්ටඩි සෙෂන් 4ක් කරලා නම් දෙකයි වීඩියෝ එකේ. අද දවසේ ඔක්කොම ස්ටඩිස් ඉවර වෙලා දැන් මම යන්නේ අද දවසේ අදාළ කොටුව පාට කරගන්න. අද තමයි 7 වෙනි දවසේ 7 days study challenge එකේ. ඒ කියන්නේ අන්තිම දවස. මේ මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක. දැන් මම ස්ටඩි කරන්නේ සිංහල. අද මම ස්ටඩි සෙෂන් 3ක් කළා. රට මේ වීඩියෝ එකේ තියෙන්නේ ස්ටඩි සෙෂන් 2යි. පටන් ගත්තා. දැන් මම ඉස්සෙල්ලා කරන බුද්ධ ධර්මය. ඔයා අද නම් මගේ channel එකට අලුතෙන් එකතු වෙන මගේ channel එකට ගිහලා අනිත් videos බලන්න. මගේ channel එකේ videos ඉස්සරහට බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ video එක බලලා like කරන්න, ආලගේ ideas comment කරන්න. ඉවරයි. දැන් මම මිල්ක්ෂේක් එකක් හදාගත්තා. අමතර දේවල් මොනවද දාලා නැහැ. මිල්ක්ෂේක් විතරයි. එහෙනම් අදින් 7 days study challenge එක ඉවරයි. 7 days study challenge එක සාර්ථක ඉවර කරන්න පුළුවන් වුණා. මම හිතනවා 7 days study challenge එකේ වීඩියෝ 6ම ඔයාලා enjoy කරන්න ඇති කියලා. I hope you all enjoy the video.